පන්තියේ පාර්ශවයේ ශ්‍රීමත් මහානායක පීඤ්ඤතියන නන්ද තිස්සාවිදාන මහානායක ස්වාමීන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය පිණිසයි. උන්වහන්සේ යමුනා සතරාමාරාමයේ වැඩ සිටියා. එම නිසා අපි මේ ශාසනික කටයුතු අපේ සමථ විදර්ශනා භාවනා වැඩසටහන් ආදී බොහෝ පින්කම් කරගන්නේ යමුනා සතරාමාරාමයේ නායක සම්පාදයන් වහන්සේ වන සතරගම පළාතේ ප්‍රධාන සංඝනායක වැලවත් ශ්‍රී යමුනා සතරාමාරාමාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි මම සඳහන් කරන්න තැන්ගොල්ලේ පාලිත තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ උපකාර නිසා තමයි මේ ශාසනික සේවාව අපි කරන්නේ. එහෙමනම් මේ ගුණානුස්මරණ පින්කම අද යොදාගත්තේ විශේෂයෙන්ම අපේ මහානායක හාමුදුරුවන්ගේ ගුණානුස්මරණය අතර අපේ නායක පාලිත හාමුදුරුවෝ නිහඬව අපට දෙන මේ ශාසනික උපකාරයට උන්වහන්සේට උපහාර කෙනෙක් සහ උන්වහන්සේට විකාශී ශාන්ති ප්‍රාර්ථනා කිරීමට එම නිසා අද දවසේ වැඩ කටයුතු දැන් ආරම්භ කරනවා. ඒ සඳහා වැඩමව වදාළ ගෞරවාර අපේ නායක ස්වාමීන් වහන්සේ පිළිගන්නවා කියලා සාකාරයක් කරනවා. දැන් සුපුරුදු පරිදි සම්බුද්ධ පූජාව ඒ පිරිස රැගෙන යන අතර අනිත් අය පෙළ ගැසිලා අත ගහලා බුද්ධාසනයේ තැන්පත් කරමු.
ගන්න පුළුවන් අයට කුෂන් ස්ටාල් තියෙනවා. හොඳයි. අද වැඩසටහන පිළිබඳ සඳහන් කරනවා. දැන් අපගේ නායක ස්වාමීන් වහන්සේගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පිරිස අෂ්ටාංග සීලය සමාදන් කරවා සම්බුද්ධ පූජාව අපට අනුකම්පාවෙන් සිදු කරන ලෙස අනතුරුව තේකන් සංග්‍රහයක් පවත්වනවා. අද ඒක අපිට බෝනස් එකක් අපේ සමාජයේ අදකන්නේ ඒ සම්පූර්ණ පාලිත ස්වාමීන් වහන්සේ අප කෙරෙහි ඇති අනුකම්පාව ශ්‍රද්ධාව අනුව ඒ රායක පිළිස සකස් කරලා තියෙනවා. 8:45 සිට 11 දක්වා අපි සමත විදසුන් භාවනාව වඩනවා. ඒ වගේම 11ට සම්බුද්ධ පූජාව පවත්වලා අද සම්බුද්ධ පූජාව මෙතනදී කාට කියලා පූජා කරනවා. එපාර 11යි ඒක අවසන් වුණාම දහවල දානේ පූජා කරලා ප්‍රතිවේක්ෂණ කරලා 12:30ට පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඒ අවස්ථාවේ මහා සංඝ රත්නය ශාලාවට වැඩලා අපි සිහිපත් කරන මහානායක ස්වාමීන් වහන්සේට පෑන් වඩලා සියලු දෙනා එකතු වෙලා පුණ්‍යානුමෝදනාව කරනවා. 1:30ට අප සහෝදර කල්යාණ මිත්‍ර අනුදස්සී ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් සිදු කරලා අනතුරුව ඒ පිළිබඳ ධර්ම සාකච්ඡාවක් පවත්වලා ඉන් අනතුරුව සිල් පවාරණය කරනවා. සවස බෝධි පූජාවක් පවත්වනවා. ඒ තමයි අද දවසේ වැඩසටහන් විස්තරය. දැන් අපි නායක ස්වාමීන් වහන්සේගෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා පිරිස අෂ්ටාංග සීලය සමාදන් යමහං වදාමි සංවදේත නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ආයතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආයතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේව මනුස්සාන බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ මින්නෝ ඉති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ
ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු 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 වන්දාමි චේතියං සත්තං සබ්බකාරේසු පටිච්චිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං අකා පත්තෝ සත්තං යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ගණසාරප්පදිත්තේන දීපේන සමදං සිනා කිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුගං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒකං කුසුම සන්තසින් පූජයාමි මුනිංගස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේ උප්පං නිරායාති යතයිදං ඒකායෝ තථායාති විනාශ භවං අදිවාසේතුනෝ වන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ වන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ වන්තේ කීය පායාසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේතුනෝ වන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම්මේ පන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡය
චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වන්නෝතු සම්ම දුක්ඛා පමුඤ්චතු සාදු 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 ආකාශත්තා ච බුම්මත්තා දේ ආසනික මෙහෙවර අපි හැම කෙනාටම මේ අපේ කලුගෝවිල අමිත ගවේෂක හඳුන් කරන සේවය ඒ වගේම අපේ දෙමට පොද අනුමෝදක් හඳුන් කරන සේවය අපිට තාම කරන්න අපි මේ පන්සල් වලගෙන වැටගෙන ඉන්නවා. අපේ හඳුරන් වහන්සේලා මේ ධර්මයේ බෙදා හැරීම කටයුතු හැම කෙනෙකුම කරගෙන යනවා. ඒක අපිට ලොකු ආශිර්වාදයක් අපේ හඳුරන් වහන්සේලාගේ වැඩම කිරීම. ඉතින් දෙනමතම අපි ආශිර්වාද කරමු. අපි අර උදේ මතක් කළා අමිත ගවේෂක හඳුරන්ගේ මෑණියන් වහන්සේ හඳුරු මෙතන ධර්ම දේශනා කරනවා භාවනා වැඩසටහන් කරනවා අම්මා කෙන්න වෙලා බොහොම සතුටින් අහගෙන ඉඳලා එතුමේ මං හිතන්නේ මේ මාර්ගයේ ගමන් කළා කියලා මම හිතනවා. ඒ වගේම තමයි අපේ මේ දෙවනකොට ආනන්දස්ස හඳුරන වහන්සේගේ තාත්තත් පැවිදි වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ මේ මම හිතන්නේ සංසාරේ පුරුදු වෙන්න ඕන. අපි ප්‍රාර්ථනා කරමු අපේ හඳුරන වහන්සේලා දෙනමතම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදේ යහපතක් ශාන්තිය උදා වේවා බලාපොරොත්තු වෙන සම්‍යක් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු වෙලා ජාත්‍ය ආදී දුක් වලින් නිදහසු සදාකාලික සැපැති නිවන් අවබෝධය සඳහාම මේ හැම පින්කමක් හේතු වේවා පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එවනම් 1:30ට ධර්ම දේශනාව ආරම්භ කරමු. යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරා සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තු ආයුවන්නෝ
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු